මචං අතන සුප් එකක් යන්න තියෙන්නේ. මාතර පැත්තට යන්න තියෙන්නේ. බලමු ඉතින් පොඩි try එකක් දෙනවා. අද එලවා ගන්න. ඉතින් මට මේ පාර ඇත්තට හුරුත් නෑ. මං ගිහින් නෑ වැඩි අය. පොඩි වැඩ පාරක් දාලා එලවලා වහන්න දෙනවා. වංගු සහිත පාරක් තියෙන. ඉතින් පට්ට ගේමක් දෙන්න යනවා. කරන් දෙන්නේ යන්න වෙනවා. ඉතින් අරුණ හැරලා යනවා. පාගලා යනවා. 60 යනවා. ඔය හැමදාම රූට් එකේ දුවන එක දුවද. බලමු try එක දාලා. ගේම් එක අතාරින්නත් බෑ. අනිවාර්යෙන් යන්න ඕනේ. පස්සේ ලෝඩ් එකත් දෙලා ඉතින් කට කපන්න අරුන් දෙන්න CDP කාර්ය අරුණ නැහැ. පට්ට යමක් යන්නේ උන් දෙන්න. මට සිරිවෙන්න පාගනවා දෙහිල් එල්ලට බෑ. ඇස්ලේට් උඩ හිටගෙන වගේ යන්නේ. මාර්ගේ මාර ස්පීඩ් එකෙන් යන්නේ. බලමු මට ඉතර උරු නැහැ පාර. අම්මට සිරි වැදුනා. ඒ කොන්දොස්තර මල්ලි පාර බලපංකෝ. ඉස්සේ කව ඉන්නද? සයිඩ් එකේ බලමු මට පාර උරු නැහැ මෙච්චර. වණ්ඩි එක නාවේ යලුතෙන් කොල්ලෝ ඉතින් ෆිනන්ස් එකක් තියෙනවා. සීරුණොත් කේස් බොසා කේස් දානවා. ටිකට් ගන්න කට්ටිය ටිකට් ගන්න ඉක්මනට ලයික් යවඩ වැඩක් නැහැ කොල්ලොන්නේ යන්නත් තමයි පාර රූට් එක පොට්ටක් පච්ච මොට්ට සිරි වෙනවා තා පොට්ටෙන් බඩුම තමයි අතරලා බෑ ගේම් එක අතරලා බෑ දුවන්න ඕනේ වාකින් පා ගන්න වෙනවා වයිගේ පා ගන්න වෙනවා අම්මට සිරි වැදුනා ඒ දාද නම් කුණු හර පහන්න වෙනවා බොසාගෙන් පොඩි පොඩ බලපන් ෆුට්බෝල් එක බලපන් අත දාපන් ඉස්සරහින් වාහනයක් කරනවා හරි පොඩක් කෙලවලා දියාගමු රන් දැන් නැගොල්ලෝ අද කට්ටක් කන්න දෙනවා රූට් එක දුරයි මොකද උදේ ඉස්කෝල ළමයි ඉන්නවා ඉස්කෝල් ටික ළමයි ටික ගන්න ඕනේ මල්ලි ඔබ ටිකට් එකකට පොඩක් ගාලා ෆුට්බෝල් එකේ ඉන්න කට්ටිය උඩරෙන්න ෆුට්බෝල් එකේ උඩරෙන්න ස්පීඩ් එක මාරු කරලා තරුන් දෙන්න ඇරලා යනවා නමුත් මගේ ටයිම් එක පහු වෙලා තියන්නේ රන් දැන් ඇරලා දාමු මල්ලි ෆුට්බෝල් එකේ ඉන්න කට්ටිය උඩර ගන්න පොලිසියෙන් ඉන්නවා ඉස්සර ට්‍රැෆික් ඉන්නවා මට සිරි වුණා කොල්ලන්ට සොරි වුණා නෑ ට්‍රැක් ඉන්නේ ඒකෙන් දාග මල්ලි ඔය පැත්ත බලපන් අම්මට සිරි වෙනවා කොල්ලන්ට සොරි වෙනවා වේගය වැඩි වෙනවා වැඩක් නෑ අරු මැච් එක ගහලා දින්නේ ඉස්සරලා දාන්න දෙ ස්ටෑන්ඩ් එකට පාරේ සිනගත් නෑ ඒකයි ඉන්නේ බලමු වේගය තියාගෙන යමු මල්ලි උඹ ඉක්මන් කරපන් තව පොඩ්ඩක් තියෙන්නේ මාරු මං හිතන්නේ බස් හෝල්ට් එකේ ඉස්සරහ ඇති. ඔතනින් අපි කපාගමු. ඉක්මන් කරලා දාපන්. වේගේ මදි අරුන් දෙන්න ස්ටෑන්ඩ් දාලාද කොහෙද? වැඩක් නෑ මචං අද ලෝඩ් එක නෑ. ඉක්මන් කරලා දාමු කරන් දෙන්න නෑ. උඹ හෝල් එකක්වත් ගහුවේ නෑනේ. අඩා. බලමන් මම හැමදාම ගන්න හෝල්ට් එක ඈ. මෙතන මිනිස්සු කවුරුත් නෑද? කරන්න නැහැ මල්ලි කරන්න නැහැ ටර්න් එක අදින්න වෙන්නේ ආපහු ඈ ඩබල් එකේ ආපහු යදියන් මාතර කවුරුත් නැහැ මාතර ස්ටෑන්ඩ් එක දාන්න වෙන්නේ හරි එහෙනම් අපේ channel එක subscribe කරන්න කියනවා යාළුවනේ ඊළඟ මේ වගේ හොඳ වීඩියෝ බලන්න පුළුවන්